හායි කොහොමද මම අද ඔයාලට පොඩි දෙයක් කියන්න ආවේ මෙන්න මේ hair oil එක ගැන මේ තියෙන්නේ මම්ම ගෙදර තෙල් හිඳලා මම්ම හදාගත්ත hair oil එකක් මේක හදාගන්න හේතුව තමයි මගේ කොණ්ඩේ තිබුණේ නැහැ මගේ කොණ්ඩේ සෑහෙන්න ගියා කියන්නේ චූටි එක්කෙනා හම්බුණාට පස්සේ මගේ කොණ්ඩේ මෙන්න මේ කොහොම අල්ලපුවාම ওই තරමක් වගේ හිටින්න කොණ්ඩේ ගියා සෑහෙන්න මෙන්න මේ දෙපැත්තේ කොණ්ඩේ තිබුණෙම නැහැ. මේ හරියට වගේ නිකන් තට්ටේ මගේ. මේ කොණ්ඩේ තිබුණෙම නැහැ. දැන් මේ කොණ්ඩේ වැවිලා තියෙන්නේ මේ කොට ගස් තියෙනවා මේ ඔයාලට පේනවා ඇති. මේ දැන් කොණ්ඩේ ඒ හරිය වැවිලා තියෙන්නේ. මම hair oil ගොඩක් පාවිච්චි කරා. කොණ්ඩේ වවා ගන්න ගෑවා එක තෙල් හරි ගියේ නැහැ කිසිම දෙයක්. ඊට පස්සේ කොහෙවත් යන්නවත් බැහැනේ කොණ්ඩේ බැඳගෙන උඩට බඳින්නත් බෑ මෙහෙන් පැත්තට දැම්මත් මේ පැත්තේ පේනවා කොණ්ඩේ තිබුණෙම නෑ ඒ තරම් ඊටසේ මාර පීඩාවකින් හිටියේ කොණ්ඩේ නිසා ඊට පස්සේ මට දැන් කොණ්ඩේ කොහොම හරි දැන් තැනකට යන්න වුණත් කොණ්ඩේ කොහොම හරි හදා ගන්න ඕනේ ඊට පස්සේ මම කොණ්ඩේ කර්ල් කරාම පිම්බිලා වගේ ගොඩක් වගේ තියෙනවනේ ඊට පස්සේ කර්ල් කරාට පස්සේ මාස දෙකක් විතර මම තියාගෙන හිටියා ඊට පස්සේ ඒකට සාත්තු කරන්න ඕනේ කොණ්ඩේ කර්ල් කරපුවාම මට බබාලත් එක්ක අමාරුයි බබාලත් එක්ක ටිකක් බෑ කොණ්ඩේ පීරන්න බෑ ඊට පස්සේ මට මාර වදයක් වුණා කොණ්ඩේ බඳින්නත් බෑ අර ගොඩාක් ලොකුවට නාපුවාම හරිම අමාරුයි කර්ල් කරපු කොණ්ඩයක් මේන්ටේන් කරන්න ඉතින් ඊට පස්සේ මට හිතුණා ආයෙ කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න. ඒක යවා ගන්න. ඊට පස්සේ මම ආයෙ කොණ්ඩේ ස්ට්‍රේට් කරා. ස්ට්‍රේට් කරාට පස්සේ අර මේ තිබුණ තරම්වත් කොණ්ඩයක් නැහැ. ඊට පස්සේ කොණ්ඩේ ස්ට්‍රේට් කරාට පස්සේ අර තිබුණ කොණ්ඩේවත් නැති වුණා. ඊට පස්සේ දැන් දිගට තියාගන්නත් බැහැනේ කොණ්ඩේ. ඝනකම නැතු ඊට පස්සේ මම මෙන්න මේ හරියට මම කොණ්ඩේ කැපුවා. මේ උරහිස ගන්නට මේ හරියට මම කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කැපුවාට පස්සේ ඔන්න මෙන්න මේ තරමට මම කොණ්ඩේ සේරම කැපුවා. දිගට තිබුණ කොණ්ඩේ කැපුවා. ඊට පස්සේ දැන් මාසයක් විතර ගියාට පස්සේ දැන් දුකයි මට කොණ්ඩේ ගැන. ඊට පස්සේ හැමෝම කියනවා දිගට තිබ්බ කොණ්ඩේට මොකක්ද උනේ අපරාධි දිග කොණ්ඩේ වට ලස්සනයිනේ කිය කට්ටිය කියනවා. ඊට පස්සේ මට දැන් කොණ්ඩේ වවා ගන්න ඕනේ. නෑ ඉක්මනට වවා ගන්න ඕනේ. මට දැන් කොණ්ඩේ ඉක්මනට වවා ගන්න උවමනා වුණා. ඊට පස්සේ මම කල්පනා කරා තෙල් එකක් හිඳිනකොට කොණ්ඩේ වැවෙන්න දාන ඖෂධ වර්ග කීපයක් ගැන මම හොයලා බැලුවා. ඊට පස්සේ මට හම්බුණා ඊට පස්සේ මම තෙල් එකක් හිඳගෙන ගෙදර හිඳගෙන ඒ ඖෂධ ටික මම එකතු කරගෙන මේ අවටින් හොයා ගන්න තියෙනවා හරිම ලේසි හොයාගෙන මම තෙල් එක හිඳගත්තා හිඳගෙන මම මේ වගේ බෝතලයකට දාගෙන දැන් මේක දැන් මාස 3ක් විතර මම ගානවා තෙල් එක හොඳට මේ රැයට හොඳට ගාලා මම පහවදාට තමයි කොණ්ඩේ හොදන්නේ මං ගෙදරනේ ඉන්නේ ඒක නිසා ගාලා දැන් මගේ කොණ්ඩේ මේ හරියටම තිබුණේ මේක ගෑවට පස්සේ මෙන්න බලන්න කොණ්ඩේ මගේ උරේ ඉසුණුත් පල්ලෙහාට වැවුණා මේ කොණ්ඩේ ඝනකම තිබුණේ නැහැ දැන් මේ ඝනකම තියෙනවා කොණ්ඩේ මෙන්න මේ ඉස්සරහ කොණ්ඩේ මේ කොට ගස් තියෙන මේ ඔයාලට පේන ඇති මේ කොණ්ඩේ වැවිලා මෙහි කොණ්ඩේ තියෙනවා මේ වැවිලා කොණ්ඩේ මෙහි තිබුණෙම නෑ මගේ තට්ටේ ඔහොම බලනකොට කොණ්ඩේ මේ පැත්තේ තට්ටේ මෙහි තිබුණේ නෑ මේ දැන් ඝනකමට මේ කොණ්ඩේ ඝනකම තියෙනවා මේක මාරයි මේ තෙල් එක මම හිතුවේ නෑ මෙච්චර හොඳට මේ තෙල් එක වැඩ කරයි කියලා ඒ තරම් හොඳයි මේ තෙල් එක මම ඔයාලටත් කියන්න හිතුවේ ඔයාලත් කොණ්ඩේ දික් කරගන්න ආසාවෙන් ඉන්න ගෑනු ළමයෙක් නම් ඇත්තටම මේ තෙල් එක මාරම හොඳයි එකපාරක් විශ්වාසයෙන් අරන් බලන්න ගාලා
ඒ තරම්ම හොඳයි. මම දැන් මේ තෙල් එක මම මේ භාගයක් වෙන්න ගාලා තියෙන්නේ. මාරම හොඳයි මේ තෙල් එක. ඔයාලත් අරන් බලන්න, ගාලා බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් ආයෙ ගන්න හිතේ කොණ්ඩේ දික් වෙනකොට මේකේ සුවඳ එහෙම මොකුත් නැහැ. මේකට ඖෂධ වර්ගනේ දාලා තියෙන්නේ, සුවඳක් නැහැ. ඖෂධ දාලා තියෙන නිසා අපිට මේක ගාලා කොහෙවත් යන්න බෑ. ගෙදර ඉන්නකොට ගාලා එවෙලේ ගානව නම් කොණ්ඩේ හොඳට ගාලා මසාජ් කරලා නාන්න ඕනේ. මේක ගාලා දවස් දෙකක් ඉන්නව නම් ගොඩක් හොඳයි. මම එහෙම ඉඳලා තමයි මම කොණ්ඩේ හොදන්නේ. එතකොට කොණ්ඩේට හොඳට අල්ලනවනේ තෙල් එක. ඒක නිසා වැඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලම අරගෙන ඔයාලම ගාලා මට රිසල්ට් කියන්න. ඒක නිසා වැඩි දෙයක් කියන්න උවමනා නැහැ මේක ගැන. මේක ගොඩක් හොඳයි. අනිත් එක තමයි මම 3-5 කරනවා. 3-5 තියෙනවා මං ගාව, කරවල තියෙනවා. මේ ටික තමයි. තව දේවල් මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඒවත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. 3-5 එක ඒකත් ගොඩක් හොඳයි. මගෙන් අරන් තියන අය දැන් පෙන්නන්න නැහැ. අරන් තියන අය මගෙන්ම තමයි ගන්නේ කට්ටිය. කඩේව හරියන්නේ නැහැ කියලා. ඔයාලටත් ඕන මැසේජ් එකක් දාන්න. බෝට්ටු කරවල තියෙන්නේ. අපි මෙහෙ නිකන් අරගෙන වේලලා ඒව නෙමේ බෝට්ටු කරවල තියෙන්නේ. ඒවත් ඔයාලට උවමනා නම් මට මැසේජ් එකක් දාන්න. එච්චර තමයි. මේ hair oil එක ගන්නවා නම් මම WhatsApp නම්බර එක දාන්නම්. ඕඩර් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. බයි. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම.